සිරිතක්විය සිරමැදිරිය සිරි නැරඹීම එද වස්සල පිළිගත්තා හෝ නැත තිබ්බා හෝ නැත නැක්වුවමයි කරත්තම සීවට නැවසගල් කිස් Hi යාළුවනේ, welcome back my YouTube channel. ඉතින් සාදරයෙන් අදට පිළිගන්නවා කිව්වොත් අද කොහෙද ආවේ? අද ආවේ one goal face එකට. ඉතින් one goal face එකට ආවා අපේ නන්නලා කට්ටියව ඉන්න. goal face එකේ ෆොටෝ ගහලා අනම්මනම් කරලා ඉතින් ආවා කොහොම හරි one goal face එකේ ඇතුළට. ඇවිල්ලා shopping කරලා ඉන්න එක්කෙනාට කිව්වා ගේම් ගහන්න ඕනේ කියලා. ඉතින් ගේම් ගහන්න යන තැනට අපි ගියා ගේම් ගහන්න. පැකේජ් අනම්මනම් තියෙන තැන් කොහොමද කියලා බලන්න. ඉතින් අතන ක්‍රිකට් ගහන තැනට අපි ගිහිල්ලා බලුවා ඉස්සෙල්ලාම. ඉතින් මං ගියේ පළවෙනි වතාව නෙමෙයි ඕක. ඔහොම ඉන්නවා. ඉතින් මෙයා ප්ලේ කරන අපි බලන්න ගියා එහෙමම. ඉතින් මම මේ කලින් එඩියෝ එකේ එඩිට් එකක් දාලා ඒකේ මම chapter close වුණා. ෆෝන් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා. ඉතින් වීඩියෝ එකට තාම ලයික් එකක් දාලා නැත්නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න නැත්නම් කමෙන්ට් දාන්න, ෂෙයා කරන එකත් ෂෙයා කරන්න, හැමෝටම බලන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ නේ තාම. සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. ඉතින් අර VR box එකේ ඉන්න මෙයා හොඳටම ආතල්යක් ගන්නවා. ඉන්නවල බලන ගමන් ඕකට ලයික් එකක් දාගෙන එන්නම යන්න. ඉතින් අපි බැලුවා කාර් ගේම් එකක් කොහොම හරි. කාර් ගේම් එක ඇවිල්ලා රුපියල් 1000යි. කාර් ගේම් එක ට්‍රැක් එකක යන්න තියෙන්නේ. ඉතින් මෙයාට තාම හුරුත් නැහැ. අපි මල්ලිට ඊට පස්සේ කොහොම හරි ගියා. ගිහිල්ලා හැරෙන්න තැන් වල හැරෙන්නත් බෑ. මෙයාට වංගුවල ගන්න අමාරුයි එතන. ඒක කරනවා වැඩි. රුපියල් පාඩු නෑ. මම දන්නේ මේක විනාඩි 15කට කිට්ටු වෙන්න අපි සෙල්ලම් කරා. මතක විදියට මතක නෑ හරියටම. ඉතින් බලන්න යන ගමන් කොහොම හරි මොනාරි වැඩ කරගන්න ඕනේ කියලා අපි ආවා. ඉතින් මම රේසින් ට්‍රැක් එකේ රේසින් එක පදිනවා යනවා. කීපතම හරහන්න බලනවා හරවගන්න බෑ. සමහරත් තැන් හරියට ගියා අපි කියන්නේ හැබැයි නැද්ද හැප්පෙනවා. ඉතින් මම බලන ගමන් පේනවා තාම යනවා ට්‍රැක් එකේ කොහොම හරි. ඕනේ ඉතින් දිගටම වෙලා කරලා කොහොම හරි අපිට පාවෙලා ගියා. වටපිටාව බලාගෙන ඉතින් ලස්සනට තිබ්බා වෙසක් කලාපේ. ලස්සනට තිබ්බා වෙසක් කලාපේ, කොළඹ වෙසක් කලාපේ. ඒකත් එක්ක මාත්‍රිකයකට ඒකත් සෙල්ෆි වීඩියෝ එකක් අක්කා. ඊට පස්සේ අපි ගියා එතනට. බැලුවා මොකද කරන්නේ. අපි සෙල්ලම් කරන්න යන්න බෑ. මෙයාටම දීලා තිබ්බා. ඉතින් කොහොම හරි ඉඳලා අපි එළියට ආවා. ෆොටෝ ටික ගත්තා කලින්. ඒ ටිකත් මේකට දාන්න. කැමති නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. The angels up in the clouds are jealous knowing we found